සිංහල භාෂාව පදනම් කරගත් sannivedana සහකරු පුහුණු වැඩසටහනේ 4 වන කොටස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් ඇෆේෂියාව සහිත පුද්ගලයාගේ sannivedanaya සාර්ථක වූ බවට තහවුරු කරමින් ඔහු හෝ ඇය තුළ තමා පිළිබඳ හොඳ විශ්වාසයක් ගොඩනැගීමට sannivedana සහකරුවෙකු ලෙස ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරයි. ඇෆේෂියාව සහිත පුද්ගලයෙකුගේ sannivedanaya තහවුරු කිරීමට සහ ඔවුන්ව දිරිමත් කිරීමට ප්‍රධාන ක්‍රියාමාර්ග 7ක් අනුගමනය කළ හැක. එනම් තේරුම් ගත් දේ නැවත පවසා තහවුරු කිරීම, සරලව නැවත පැහැදිලි කිරීම, කතාව ගලා යාමට ඉඩ දීම, හැකියාව අගය කිරීම, හවුල් වගකීමක් බව පැහැදිලි කිරීම, ආත්ම විශ්වාසය ඇති කිරීම සහ sannivedanaya බිඳ වැටුණහොත් සංසුන්ව සිටීම ඒ අතර වේ. දැන් අපි මේවා එකින් එක විමසා බලමු. පළමු ක්‍රමය වන්නේ සංවාදයේ අවසානයේ ඔබ තේරුම්ගත් දේ කෙටියෙන් නැවත පවසා තහවුරු කර ගැනීම සහ ඔවුන්ගේ මුහුණේ ඉරියව් නිරීක්ෂණය කිරීමයි. ඔබ වටහාගත් දේ නිවැරදිදයි නැවත අසා දැනගැනීමෙන් තමා පැවසූ දේ අනෙකාට නිවැරදිව අවබෝධ වූ බවට ඇෆේෂියාව සහිත පුද්ගලයා තුළ සහතිකයක් සහ ඉහළ විශ්වාසයක් ගොඩනැගේ. දැන් අපි මේ සඳහා අදාළ වීඩියෝව නරඹමු. අම්මා මට උණු ඇඟ උණු වතුර ඇඟ පුතාට ඕන උණු වතුරෙන් ඇඟ හොදන්නද? ඔව් මං වතුර ටිකක් උණු කරන්න. අපි උණු වතුරෙන් හොදමු. දෙවන ක්‍රමය වන්නේ යම් කරුණක් නැවත පැහැදිලි කිරීමේදී එය ඉතා සරලව සිදු කිරීමයි. සංකීර්ණ වාක්‍ය වෙනුවට සරල වචන භාවිතා කරමින් කෙටියෙන් නැවත පවසන්න. එමගින් sannivedana සහකරු පවසන කරුණු නිවැරදිව අවබෝධ කර ගැනීමට ඇෆේෂියාව සහිත පුද්ගලයාට පහසු වේ. ඒ කෙසේදැයි මෙම වීඩියෝවෙන් තහවුරු කරගනිමු. අම්මා මට අද නාන්න ඕන. අනේ පුතේ අද නාන්න හොඳ නෑ. මේ වැස්සේ සීතලයිනේ. ඒකින්ද අපි හෙට නාම හොඳයි. අද නාන්න හොඳ නෑ. පුතේ අද වැස්සනේ සීතලයි. අපි හෙට නාමු. තුන්වන ක්‍රමය වන්නේ වැරදි නිවැරදි කිරීමට වඩා කතාව ගලා යාමට ඉඩ දීමයි. ඔවුන් පවසන වචනවල හෝ ව්‍යාකරණවල සුළු වැරදි තිබුණද ඒවා නිතර නිවැරදි කිරීමට උත්සාහ නොකරන්න. අදහස තේරුම් ගනිමින් සංවාදයේ ඉදිරියට ගෙන යාමට ඉඩ දීමෙන් ඔවුන්ගේ උනන්දුව සහ sannivedana ප්‍රවාහය බාධාවකින් තොරව පවත්වාගත හැක. එයට අදාළ වීඩියෝව දැන් නරඹමු. මහත්තයාද පාන තිබ්බේ? අම්මා පහන ආවා. පහන ආවා. මගේ පුතාද පහන තිබ්බේ? ඔව්. කොච්චර හොඳයිද? හතරවන ක්‍රමය වන්නේ ඔවුන්ගේ sannivedana හැකියාව සහ උත්සාහය අගය කිරීමයි. ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමට ගන්නා උත්සාහය අගය කරමින් ධනාත්මක ප්‍රතිචාර ලබා දෙන්න. මෙය අන් අය සමග sannivedanaya කිරීමට ඔවුන් තුළ විශාල පෙළඹවීමක් සහ ආත්ම විශ්වාසයක් ඇති කරයි. දැන් මෙයට අදාළ වීඩියෝ දර්ශනය නරඹන්න. අම්මා පුතේ මොකද්ද උනේ? මේක මොකද්ද ඒකට උනේ? මේක අත වැදිලා වැටුණා. ඔය කිව්වේ අපි වකස් කළා දාමක පුතේ. පස්වන ක්‍රමය වන්නේ sannivedanaya සාර්ථක කර ගැනීම දෙදෙනාගේම හවුල් වගකීමක් බව පැහැදිලි කිරීමයි. sannivedanaයේදී පැන නගින බාධා මගහරවා ගැනීමට sannivedana සහකරු ලෙස ඔබ නිරන්තරයෙන් සහාය වන බවත් ඒ සඳහා ඔවුන්ගේ උත්සාහයද අවශ්‍ය බවත් හඟවන්න.
එමගින් ඔවුන්ට ආරක්ෂිත බවක් දැනෙන අතර sannivedanයට වැඩි උනන්දුවක් දක්වයි. මෙම ක්‍රමය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය වීඩියෝවෙන් නරඹන්න. පුතා දැන් පුතාට හොඳයිනේ. පුතා දැන් කතා කරනවා. දැන් ටිකක් අපි එක්ක හොඳට කතා කරමු. අපි ඔක්කොම පුතත් එක්ක ඉන්නවානේ. හොඳයි. හොඳ පුතා වගේ විතරම කතා කරන්න ඕනේ. හොඳද? මම පුතා මාත් එක්ක කතා කරනවා. තාත්තා ඉන්නවා. කොහමලම ඉන්නවානේ. කතා කරනව නේද මයි පුතේ? 6 වන ක්‍රමය වන්නේ ඇෆේෂාව සහිත පුද්ගලයා තුළ sannivedanaya සඳහා ආත්ම විශ්වාසය ගොඩනැගීමයි. ඔවුන්ට සංසුන්ව සහ නිදහසේ අදහස් දක්වන්නට පරිසරයක් සකසා දීමෙන් අන් අය සමග sannivedanaya කිරීමට ඇති කැමැත්ත වැඩි වන අතර සමාජීය කටයුතු සඳහා සක්‍රියව දායක වීමට ඔවුන්ට හැකියාව ලැබේ. ඒ සඳහා අදාළ වීඩියෝව දැන් නරඹමු. ඔව්වයි. ගෙදර ගියාද? එහෙනම් හොඳයි නික්මනින්ම ගිහිල්ලානේ. හරි අයියේ මුසරණයි. මන් තියන්නම් එහෙනම්. අම්මේ ලොකු මාමා ඌ පුතේ. ඔයාට මතකයිද ලොකු මාමා උදේ ගියා? මතකයි නේද? ඔව්. දැන් පුතාට හොඳට මතකයිනේ. ලොකු මාමා ගෙදර ගිහිල්ලා ගත්තේ. පුතාට හරි ෂෝක්. දැන් පුතාට හැමදේම මතකයි නේද? ඔව්. ලොකු මාමාවත් මතකයිනේ. ඒගොල්ලන් ඇවිල්ලා ගියානේ. පුතාට දැන් හොඳට මතකයි නේද? 7 වන ක්‍රමය වන්නේ sannivedanaya යම් අවස්ථාවකදී බිඳ වැටුණහොත් කලබල නොවි සංසුන්ව සිටීමයි. අදහස තේරුම් ගැනීමට නොහැකි වූ විට නොසන්සුන් නොවි කමක් නැහැ. අපි පස්සේ ආයෙ මේ ගැන කතා කරමු. ලෙස සංසුන්ව පවසා සංවාදය తాවකාලිකව නතර කරන්න. මෙය ඇෆේෂාව සහිත පුද්ගලයා පීඩනයට පත්වීම වළක්වන අතර පසුව නැවත උත්සාහ කිරීමට ඔවුන්ව සූදානම් කරයි. මෙම වීඩියෝවෙන් ඔබට එය නැරඹිය හැක. අම්මා ඉන්නේ මේක පුතාට මොකද්ද ඕනේ? මේක පුතා හිමීට කල්පනා කරන්නකෝ පුතාට මොකද්ද ඕනේ කියලා. මේක කපන්න පුතාට පිහියක්ද ඕනේ? නෑ එහෙනම් පුතේ කල්පනා කරන්නකෝ හිමීට. මේක කපන්න ඕක කපන්නද ඕනේ? පුතා හිමින් කල්පනා කරන්නකෝ. මොකද්ද ඕක කපන්න පුතාට ඕනේ? කතුර. පුතාට කතුරද ඕනේ? ඔව්. මෙම වීඩියෝව තුළින් අදහස් වමාරුව සාර්ථක වූ බව තහවුරු කරමින් ඇෆේෂාව සහිත පුද්ගලයා තුළ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා වන ආත්ම විශ්වාසය ගොඩනංවන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමු. ඇෆේෂියාව සහිත පුද්ගලයන් සඳහා වන සිංහල භාෂාව පදනම් කරගත් sannivedana සහකරු පුහුණු වැඩසටහනේ අවසාන වීඩියෝව දක්වා sannivedana සහකරුවෙකු ලෙස මෙම ප්‍රායෝගික ක්‍රමවේද නිවැරදිව භාවිතයට ගනිමින් ඔවුන්ගේ sannivedana හැකියාවන් බලගැන්වීම වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තුතියි.